කෝල් එකක් එනවා නේද? හලෝ. කවුද? කොහෙන්ද? තමිල්නාඩු. කවුද මේ? තලපත් විජේ. තලපත් විජේ? කියන්නේ. තනරැසීමට පුඩු කියද්ද? පුඩු 45. පුඩු 45. හරි ගල්ලා දෙන්නේ. තලපත් විජේනේ බෑ කියන්න බෑ ඒකයි. එනනම් බාර ගන්න වැඩේ. එන පොයිට් වාරම්. තලපත් විජේ. වෙල්ල බස්. ටග්ගල්. තලපත් විජේ? තලපත් විජේ. ඉන්දියාවේ? ඔව් මුදලාලි. මේ තලපත් විජේට ඡන්ද රැස්වීමකට පුරු 45ක් ඕන. මතක තියාගන්න. ඊට කලින් ගිහිල්ලා ජයසේකරයාගේ බාරගත්තු පුටු දෙක හදලා ඉතා. එහෙනම් හරි මතක තියාගන්න. පුටු 45. සමමාත්‍යක්. දැන් ඔය ඉන්දියාවේ තලපත් විජේ වුණත් අපිට ඕඩර් බාර දෙන්නේ ඇයි? අපේ ක්වොලිටි හොඳයි. ඵලයන්. අපේ ක්වොලිටි හොඳයි. ඒකනේ ඉන්දියාවෙන් මෙහෙට ඕඩර් එනවා කියන්නේ. නැවෙනේ පටවන්න. ඌව පැකින් කරලා දෙන්නේ. මුහුතු ජලයට පවා ඒවා තන්ත්‍රමලින් ලණ්ඩාපුරට කිලෝමීටර් 45 දින පුතා. මේ එන දුරයිනේ බං. උපනිගංගේ මේ චුට්ටේ මම පූජා කරගෙන ඉන්නවා වගේනේ. මාමා මේ පාරේ අලියෙමත් සෙට් වෙනව නේද? ඔපුජේ අලියෝ. ඔය බලපංකෝ බං. මේ සමන්ත පොඩ පාර බලන් ඵලයන් ඈ. අනේ ඔයාලා මොනවද තන්ත්‍රිමලේ ගැන දන්නේ කියන්නකෝ ඈ ඉස්සර රජවරු දිය කෙලින් දණ්ඩා ප්‍රතින තන්ත්‍රිමලේට පයින් යනවා පයින් ඒ වගේද කියන්නකෝ දුන් දාන වැව් මාළු කෑල්ලක් එක්ක නයිමිරිස් කොච්චි සම්බෝලයක් හදලා උණුනේ මයියොක කෑල්ලක් එක්ක දාලා හත්ති කොහොමද සැප අනිත් රුපියල් 10000 බුත් ඉතුරු ඉන්නේ මචං Se acabó. මේ ඒක නෙවෙයි. ඔක්කොම බුදිනේ බම්මු. යනකයට ගැව්වා කියන්නේ බං ගාපේ ගැව්වා හොඳටම ගැව්වා. මම කියනවා පෙරේදා මං උත්තේ බයිසිකල් යනවා. උගේ ෆුට් බයිසිකල් එම ගියේ. ඌ මචං මේ උගේ ෆැමිලිය ගැන අපේ දෝස්තරලා හිටියලු වේද්දු හිටියලු කාර් වෑන් අපිට වදිනවා නෑනේ බං. අපේ සුපිරි ෆැමිලිනේ බං. ගැව්වා ගහන එක ජනකයා ගියා යන්නේ. මෙහෙමයි දිසිද්ධි හරි. ඔයා ජනකගේ එක ආශ්‍රයයට යන්න එපා. හරිද? ජනකගේ ෆැමිලි මෙලොවට හන්නේ ඇයි? අපේ ෆැමිලිස් එක යාලට පෑහෙන්න බෑ. බෑ. අයියේ අපේ ෆැමිලි ඉන්න අය මේ 100 පච්ච වෙදෙක් කියන්නේ ඔයා කියන්නේ ගම් 7කට එකවර වෙදකමකට සතියක්. පච්ච වෙදෙක් ඒ වගේම මෙන්න 100ට හිටියා පතාලි ඇත්තු ආය අස්වැව් ජිරාෆ් ඊළසේ ඔට්ටෙලියා තියෙනවා 100ගේ නෑදෑවෙන් අපිට නෑද හරිද? ඇපල් වත් වක්කර 24යි. එංගලන්ත වල තියෙනවා මොනවද රටකඩු වක්කර 25යි. එතකොට ආයේ එහෙම ගියාමයි අපිට වලව් 48ක් තියෙනවා. අම්මා උඹ එන මොඩේත් තරිනු මං කිව්වා වැඩිනේ. හරි වේදනාවක්.